ඉතින් අද තමයි සුපිරිම කතාව කියන්න ආවේ. ඉස්සර කෝස් එක නේ කොහොමද? ඉස්සර කෝස් එකේ ඉර දෙන්න හඳ දෙන්නම් අපි ස්ටුඩන්ට්ස්ලා earn කරන්නේ මෙන්න මේ විදිහට. මෙහෙමයි කියලා ඔන්න ස්ක්‍රීන්ෂොට් ගොඩාක් දානවා පිටිපස්සේ. ඊට පස්සේ ඉතින් අපේ VIP signal group එක මෙන්න මේ විදිහට තමයි ෆන්ක්ෂන් වෙන්නේ. එතකොට අපි VIP signal group එකේ මෙන්න මේ විදිහට earn කරගෙන යන ස්ටුඩන්ට්ස්ලා පිරිසක් ඉන්නවා කියලා ඔන්න කියනවා. හරිද? ඒ වගේම තව දෙයක් තමයි ඔයාට කියනවා ඔයාට ඕන දෙයකට මම ඉන්නවා මරාගෙන මැරෙන්න හරි කියලා. ඉතින් ඔයාව මෝණේ කරලා ඔන්න ගන්නවා ක්ලාස් එකට. අම්මට කෙලිනේ උන් තමයි අම්මට කෙලින්න ඉන්නවලාගේ. අපේ සල්ලි ටික ඉවරයි. මෑට කාලේ කෝස් එක කොහොමද? එක එක ආයතන වලට මට ගැහුවා. ඊට පස්සේ කිව්වා ඒ ආයතන වල කියන්නේ සුරංගනා කතා කියලා. ඉතින් ඊට පස්සේ කිව්වා අපි තමයි හොඳටම කරන්නේ, අපි ගාව තමයි හොඳම එක තියෙන්නේ. අපි ගාව මෙච්චර දේවල් ටිකක් තියෙනවා කියලා. එයා කවුරුත් කියන්නේ අපි කරපු විදිය, කවුරුත් කියන්නේ එයාලා කරන විදිය කියලා. ඔයාලව අන්න ගත්තා කෝස් එකට. චීනේ කරපු හැටි, ඉතාලියේ කරපු හැටි කවුරුත් කියන්නේ මම කරපු හැටි මෙහි. අපි තමයි හොඳටම කරලා තියෙන්නේ. බැරිම දන කෝස් එක කිනුනේ කොහොමද? අපේ ආෆ්ටර් සර්විස් මෙච්චර තියෙනවා. අපේ ආෆ්ටර් සර්විස් ඔන්න මේ වගේ තමයි යන්නේ. අපේ ආෆ්ටර් සර්විස් ටික මෙන්න මෙහෙමයි කියලා ආෆ්ටර් සර්විස් 20ක් විතර කිව්වා. ඉතින් කෝස් එකෙන් පස්සේ මෙච්චර ආෆ්ටර් සර්විස් ප්‍රමාණයක් දෙනවා කියලා ඔන්න ඔයාව ආයේ මත් කරා. මත් කරලා ඉවරලා ඔන්න ක්ලාස් එකට ගත්තා. තුනා නොවේනමා විශ්වාස කළා. දැන් ඔයා දෙයි පාඨමාලාව කරලා ගොඩ ගියේ නැත්නම් ඔයාට උගන්වපු කෙනයි ඒ ආයතනයද ගොඩ ගියේ. ඔයාගෙන් කෝස් එකට සල්ලි ගත්ත ආයතනයයි උගන්වපු කෙනයිද ගොඩ ගියේ නැත්නම් ඔයාද ගොඩ ගියේ. අම්මට කෙලිනේ උන් තමයි අම්මට කෙලින්න දෙන්නවලාගේ. අපේ සල්ලි ටික ඉවරයි. දැන් කෝ ඔයා ගේමක් ගැහුවද? ට්‍රේඩ් කරලා ගත්ත සල්ලි වලින් ට්‍රේඩ් කරලා ගත්ත ඩොලර්ස් ටිකෙන් විත්ඩ්‍රෝ කරලා ඔයාගේ බැංකු පොත ලක්ෂ ගණන් කෝටි ගණන් වලින් බැංකු පොත පිරලාද? නෑනේ. ඇයි එහෙම වුනේ? දෙයක් තෝරගන්න කලින් ඔයා හොඳට හොයලා බලන්නේ නැහැ. හොඳට හොයලා බලනවා කියන්නේ මේ එකපාරක් හොයලා බලන එක නෙමෙයි. 10 12 වතාවක් 100 පාරක් වුණත් හොයලා බලන්න ඕනේ. මොකද ඔයාගේ මුදල් වලට වටිනාකමක් තියෙන්නේ ඔයා ගාව. වෙන කාටවත් ඔයාගේ මුදල් වලට වටිනාකමක් නැහැ. ඒ කට්ටිය බලන්නෙම ඔයාගේ සල්ලි ටික කොහොම හරි සූරගෙන කන්න තමයි. ඉතින් මාකටිං වලට මත් වෙන්න එපා. ඉතින් ඒ වගේම තමයි මාකටිං වලට අහු වෙන්නත් එපා. ඉතින් දැන් මට අහන්න තියෙන්නේ මේ හුදෙක් එක් ආයතන වලට මඩ ගැසීමක් නොවේ. ඒ වගේම තමයි මේ හුදෙක් එක් කෝස් එකක් ප්‍රොමෝට් කිරීමක් නොවේ. මේ ලංකාවේ තියෙන කෝස් විකුණුගෙන කන රැල්ල තියෙනව නේද? අන්නේ රැල්ල කඩන්න තමයි යන්නේ. අන්නේ රැල්ල අතික්‍රමණය කරන්න තමයි යන්නේ. අපි වැඩ කරන්නේ අපේ ආයතනයේ කීර්තිනාමය උදෙසා පමණයි. ඒ කියන්නේ අපි කවදාකවත් අපේ ආයතනයේ එන ස්ටුඩන්ට්ස්ලව අර හුරතල් කරලා මුල් කාලේදී හුරතල් කරලා පසු කාලීනව දඩාවතේ යවන්නේ නැහැ. හරිද? අපි වැඩ කරන්නේ අපේ ආයතනයේ කීර්තිනාමය සහ ඒ එන ස්ටුඩන්ට්ස්ලාගේ බැංකු පොත් සල්ලි වලින් පිරීම සඳහා පමණමයි. ඉතින් මේ තියෙන්නේ ඒකට සාක්ෂියක්. මම ඩොලර් 43ක් ප්‍රොෆිට් කරලා තියෙනවා මේ BTC වලින්. කොයින් එකට ඩොලර් 43ක් ප්‍රොෆිට් කරා කියන්නේ හොඳයි. ඔයා සාමාන්‍ය ට්‍රේඩ් එකට කීයක් විතර දැම්මද? මම දැම්මේ ඩොලර් 9යි. ඩොලර් 9ක් දාලා ඩොලර් 43ක් ගත්තා කියන්නේ හොඳයි. ඒකට ඔයා ලෙවරේජ් එක කොහොමද පාවිච්චි කරේ? ලෙවරේජ් එක දැම්මේ සර් 10යි. ඔයා තනියම ඇනලයිස් කරලාද? ඔව් සර්. ඒ කියන්නේ මේ මගේ කන්සල්ට උදව් කරනවා. ඇනලයිස් කරලා මොකක් හරි අවල වැරද්දක් තිබ්බොත් එයා ඒක කියා දෙනවා. අද ගියා සර් ඩොලර් 30කට. අද ඩොලර් 30ක් ප්‍රොෆිට් කරා. ඌස අද දවස් එක දාස ඩොලර් 30ක් කීයේ මම ඇනලයිස් කරපු එක සර්. ඇත්තටම මම ට්‍රේඩින් සම්බන්ධයෙන් කිසිම දෙයක් දැනගෙන නෙවෙයි ආයතනට ආවේ. මම දැන් දවස් 10යි කෝස් එක සම්පූර්ණ කරලා තියෙන්නේ. නමුත් සමහර තැන්වල මට ගැටලු මතුවන තැන් තිබුණා. ඒ නිසා මම මේ රිවිෂන් ක්ලාස් එකට ආවේ. ඇත්තටම මගේ අර තිබුණ අඩුපාඩු ටික මම ගොඩක් දේවල් හදාගත්තා. ඇත්තටම ඒ වගේම අපිට මේ උගන්වන අපේ ගුරුවරු තාම නිහතමානීව ප්‍රශ්නේ निराකරණය වෙන විදියට ළඟටම ඇවිල්ලා කියලා දෙනවා. මම ඇත්තටම මේ අනිකුත් දුවල පුතාලාගෙන් නංගිලා මල්ලිලාගෙන් ඉල්ලනවා තමන්ට මේ ට්‍රේඩින් සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් තියෙනවා නම් මේවා ආයතනයෙන් පවත්වන ලබන පන්ති වලට සහභාගී වෙලා තමන්ගේ මේ දැනුම වර්ධනය කරගෙන තමන් බලාපොරොත්තු වන ඉලක්කයට යන්න කටයුතු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා සියලුම දෙනාගෙන්. ස්තුතියි. කාටවත් මේක මඩ ගහන්නවත් මේක කාටවත් තලාපෙල්ල කතා කරන්නවත් කාගේවත් ආයතනයක් පහත් කරලා කතා කරන්නවත්
ඔයාලව ටිපර් කරන්නවත් නෙමෙයි මේ වීඩියෝ එක කරේ. හරිද? මේක කරේ මිනිස්සුන්ට යථාර්ථය අවබෝධ කරලා දෙන්න. ඉතින් මේක වදින්න පුළුවන් කෙනෙක්ට මේක අහලා කෙනෙක් හැදෙන්නත් පුළුවන්. තව කෙනෙක් පස්සේ වෛර බඳින්නත් පුළුවන්. හරිද? ඉතින් මට කියන්න තියෙන්නේ මේක තමයි ඇත්ත කතාව. මේක තමයි හරිම දේ. මේ ලංකාවේ වෙන දේ. ඉතින් මේක හොඳට බලලා හැදෙන්න බලන්න. තමන්ගේ සල්ලි නාස්ති කරගන්න එපා. මගේ ශ්‍රෝත විඤ්ඤාණය චක්කු විඤ්ඤාණය අම්මා බඩු හරි